Right. Now I'm going to teach you how to talk about your name, nickname, pet name, village or town. දැන් මම ඔයාලට කියන්නේ ඔයා කොහොමද ඔයාගේ නම, කෙටි නම, ආදරයට කියන නම. එහෙම නැත්නම් ගම හෝ නගරය ගැන කියන්නේ. ඒක මම මේ උත්සාහ කරන්නේ. right. මම මෙතන වාක්‍ය 10ක් ගත්තා. ඔයාලට කියා දෙන්න. බලන්න පළවෙනි එක. I'm Ramita Mendis. ඔයාලට කියන්න පුළුවන් ඔයාගේ නම කියන කෙටි ක්‍රමය මොකද්ද? I'm Ramita Mendis. මේ නම් ලියද්දි බලන්න first letters capital නේ. ඒව ගැන ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න. සා මේක ස්ටේට්මන්ට් එක වගන්තියක් නිසා අගට තියෙනවා මොකද්ද? full stop එක. ඒව ගැනත් හිතන්න. right. I'm Ramita Mendis. ඒකම කියන්න පුළුවන් my names. ඇත්තටම නෝ මේක my name is. ඒත් අපි කතා කරද්දී short forms වලට යනවා. my names. I am. ඒත් අපි කියන්න ඕන කොහොමද? I'm. My name's Ramita Mendis. එහෙම කියන්න පුළුවන්. තව වාක්‍යයක් තියෙනවා. I'm called Ramita Mendis. I'm called. මට කියන්නේ. මේක හොඳට ඉගෙන ගන්න. මට කියන්නේ මේ I'm called Ramita Mendis. මට කියන්නේ Ramita Mendis කියලා. ඒතර ක්‍රම තුනක් තියෙනවා. තව ටිකක් අර ප්‍රැක්ටිකලි මේක යූස් කරනකොට සමහරව කියනවා I'm Ramita Mendis. පොඩ හොඳ ෆෝම් එකක් එක බලන්න. I'm Ramita Mendis. මම Ramita Mendis. ඔකේ කෙටි නම ඉස්සෙල්ලා කියන පස්සේ මොකද? දිග නම කියන. ඒකත් හොඳ ක්‍රමයක්. ඊළඟට my nickname is Rama or Ramia. මොකක් හරි කියන්න පුළුවන්. My nickname is Rama. Or my friends call me Ram. My name is Ramita Mendis, but my friends call me Ram. අන්න එහෙම කියනවා. તો නම කියන ක්‍රම. ඊළඟට තියෙනවා ඉන්න තැන. Where you come from or where you live or ජීවත් වෙන තැන මේ. I live in Elapatha Ratnapura. මම ජීවත් වෙන්නේ රත්නපුර ඇලපාත. එතකොට අපි කියන්නේ ලොකු තැන ඉස්සෙල්ලා පොඩි තැන පස්සේ. ඉංග්‍රීසි වල පොඩි තැන ඉස්සෙල්ලා ලොකු තැන පස්සේ වලනේ I live in ඇලපාත රත්නපුර. I come from මම එන්නේ I come from ගමකින් I come from a village called ඇලපාත. මම එන්නේ ඇලපාත කියලා ගමකින් in රත්නපුර. රත්නපුරේ තියෙන I come from a village called Elapatha in Ratnapura. Number 9. I'm from Elapatha in Ratnapura. Mama Ratnapura in Elapatha. I'm from Elapatha in Ratnapura. One ticket. I live in. I come from. I'm from. You use කරන්න. And දෙකම එකට කියන්නත් පුළුවන් මේ. I'm Ramita from Elapatha. I'm Ramita from Elapatha. तर ඔයා මෙන්න මේ ෆැක්ට්ස් ටික ප්‍රසන්ට් කරන්න මේ හොඳ වාක්‍ය තෝරලා ලස්සනට ඒක හදාගන්න. right? ඊටසම අද මේ කොටස් වශයෙන් වල මේ ඔක්කොම ටික උගන්වනවා. ඒතර ඒ ටිකෙන් ඔයා හොඳ සෙල්ෆ් ඉන්ට්‍රොඩක්ෂන් එකක් හදන්න ලැන්ග්වේජ් එක යූස් කරන්න පටන් ගන්න.